verb conjugation. verb conjugation. මොකද්ද මේ verb conjugation කියන්නේ? verb conjugation. සිංහල භාෂාවේ ඉංග්‍රීසි භාෂාවේ වගේ ක්‍රියාපද අපිට කෙලින්ම වාක්‍යයක යූස් කරන්න බෑ. එහෙනම් මොකද්ද කරන්නේ? අපි ඉගෙනගෙන තියෙනවා personal pronoun 10ක්. මෙන්න මේ personal pronoun එහෙම නැත්නම් සර්වනාම පද 10ට අදාළව අපි ගන්න ක්‍රියාපදය verb එක චූටි changes වලට ලක් කරලා තමයි අපි වාක්‍යයක පාවිච්චි කරන්නේ. මම අරන් තියෙනවා common කියන verb එක. සාමාන්‍යයෙන් German language එකේ verbs ඔක්කොම ඉවර වෙන්නේ en වලින්. එහෙම නැත්නම් an කියන ශබ්දයෙන්. අපි බලමු මෙන්න මේ common කියන verb එක කොහොමද මෙන්න මේ personal pronoun 10ට conjugate කරන්න කියලා. ඇත්තටම common කියන එකේ තේරුම තමයි to come. common is to come. එනවා. මෙන්න මේ ආකෘතිය හැම ක්‍රියාපදයටම පොදුයි. is කියන එකට common එකේ අග තියෙන n එක ඉවත් කරලා තමයි අපි වාක්‍යයක පාවිච්චි කරන්නේ. එතකොට comma. do common එකේ en ඉවත් කළා ඒත් එක්කම ඒකේ අගට එකතු කරනවා st. com st එකතු වුණාම comst. do comst. air cs මේ තුන් දෙනාටම එකම විදියක් තියෙන්නේ. common කියන එකේ en අයින් කළා අගට එකතු කරනවා t අකුර. එතකොට com එකයි t එකයි එකතු වෙලා හැදෙනවා compt. air compt, c compt, s compt. ඊළඟට ඉන්නවා capital S එකත් එක්ක c. ඔබ එයාට common කියන verb එක commonම තමයි. c common. we're අපි එයාටත් common කියන verb එක commonම තමයි. we're common. ඊළඟට ඉන්නවා ear. ඔයාලා කියලා අපි ගත්තේ. ඒකෙදි common කියන එකේ en අයින් කරලා අගට එකතු කරනවා t අකුර. com එකයි t එකයි එකතු කරපුවාම compt වෙනවා. ear compt. ඊළඟට c. මෙතන ඉන්නේ ඔවුන් කියන කට්ටිය. එයාට common verb එක commonම තමයි. last c. ඊළඟ c එක. මෙතන ඉන්නේ ඔබලා. මේ c එකට common එක commonම තමයි. ඉතින් යාළුවනේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක German language එකේ verb conjugation වලට තියෙන පොදු ස්ට්‍රක්චර් එක. ගිහින් එන්නම්.